බතික් කරන අයට එන ලොකුම ගැටලුවකට උත්තරයක් දෙන තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉවර වෙනකල් අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් මම දැක්කා පහුගිය දවස්වල මේ වීඩියෝ කෝල් ෂෙයා කරනවා. මම මේක හදපු කෙනා කවුද එහෙම මට හරියටම අයිඩියා එකක් නැහැ. නමුත් ඒ වීඩියෝ එකේ අපි දකිනවා මේ කස්ටමර් ඉල්ලපු විදිහටම අපි බ්ලූ ෂේඩ් එකක් හරි රෙඩ් ෂේඩ් එකක් හරි මෙහෙම ෂේඩ් එකක් ගත්තා අපි. මේක තමයි කස්ටමර් ඉල්ලපු විදිහටම මේක තියෙනවා මේ බලන්න මෙහෙම කියලා. කියන්නේ මම හිතනවා මේක නොදැනුවත්කමින් කරපු වීඩියෝ එකක් වෙන්න ඕනි. ඉතින් අපි මේ වීඩියෝස් මෙහෙම දකිනකොට අපේ අලුතෙන් ඉගෙන ගන්න ළමයි ගොඩක් වෙලාවට හිතනවා මේක තමයි හරි දේ කියලා. මෙහෙමයි බතික් වල මේක හරි මේක වැරදි මේ ඩිසයින් එක මේක තමයි ඩිසයින් එක මේක මෙහෙම කරොත් වැරදි කියන්න බෑ අපිට. ඒක ආර්ට් පීස් එකක්. ඒකට යම් වැලියු එකක් එනවා ඒ ආර්ට් එකත් එක්ක. හැබැයි බතික් වල මේ ෆුල් වැක්ස් කරන ඒරියාස් වල ගොඩක් අයට එන ගැටලුවක් තමයි ගොඩක් වෙලාවට මම මේ මගේ ෆැක්ටරි එකේ හැමදාම හොයලා රෙදි කෑල්ලක් එකක් හොයාගත්ත මෙහෙම වෙච්ච එකක්. සාමාන්‍යයෙන් අපි අලුතෙන් පුහුණු වෙන ළමයින්ට ෆුල් වැක්ස් එකක් කරන්න දුන්නාම ඒගොල්ලෝ සමහරවිට පළවෙනි එකේ දෙකේ මෙහෙම කරනවා. හැබැයි දැන් අපේ වැඩ කරන කියන්නේ මේ වෙද්දි අපි ප්‍රොඩක්ෂන් එකට දාලා ඉන්න ළමයින්ගේ ඒ වගේ එන්නේ නැහැ. ඒක වෙන්න පුළුවන්. හරි. එතකොට වෙන්න පුළුවන් හේතු කාරණාත් මම පැහැදිලි කරන්නම්. එතකොට මේකේ මේ මම ගත්ත රෙදි කෑල්ලේ ඔයාලට සමහර තැන්වල පෙනේවි මේ පොඩි කලර් පැචස්. මෙන්න මෙතන තියෙනවා බලන්න. මේ තියෙන්නේ කලර් පැච් එකක්. දැන් මේ ෆුල් වැක්ස් එකක ඔයාලට පේනවා මේ වගේ පැච් එකක් තියෙනවා. මේක ළමයි මේ හිතලා ගත්ත ෂේඩ් එකක් එහෙම නෙමෙයි. එතකොට මෙන්න මේ හරියට ලාවට මේ වගේ තියෙනවා. එතකොට මේකේ තව මේ සමහර පොඩි තැන් වල තිබ්බ මට හොයාගන්න පොඩ්ඩක් අමාරු වුණා මේ ලොකුවට තියෙන එකක්. මේ වගේ. දැන් අපි ක්ලාස් වලදී එහෙම ළමයි පළවෙනි වතාව ෆුල් වැක්ස් කරද්දි දැන් ආධුනික කෙනෙක් කරාම එහෙම එන්න පුළුවන්. හරි. ඉතින් දැන් වැඩේ තියෙන්නේ අපි වෙළඳපොළට අපි මේවා දානකොට අපි කිව්වොත් එහෙම මේක ඩිසයින් එකක් මේක තමයි ෂේඩ් එක වගේ අදහසක් આવොත් එහෙම මේ තියෙන්නේ මේක හරි වැරදි කතාවක්. ඒක එතකොට මේ ටක් තමයි මේ මාකට් එකත් මැනිපියුලේට් වෙනවා. ඉතින් ඒ නිසා හරි අවබෝධයකින් බතික් කරන්න. ඉතින් ෆුල් වැක්ස් එකක් කරන වැක්ස් පාඩම මම ඕන තරම් අපේ YouTube එකේ Facebook එකේ දාලා තියෙනවා. එතකොට ෆුල් වැක්ස් එකක් එන්න ඕනේ මෙන්න මෙහෙම. මේ තියෙන ක්‍රිස්ටල් ක්ලියර්. හරිද? මේ දැන් මේ ෆුල් වැක්ස් එකක ඔයාලට පේනවා මේ ක්‍රැක්ස් ටික තියෙනවා. හැබැයි ක්‍රැක්ස් ඇතුලෙන් තියෙන වයිට් කලර් එක ෂේඩ් වෙලා නැහැ. ෆුල් වැක්ස් එකක් කරාම ඇත්තටම මම දන්නේ එහෙම ඉල්ලයිද කියලා කස්ටමර් කෙනෙක් අපෙන් නම් කවදාවත් මිල්ලලා නැහැ. මම දැන් අපේ අලුත් ෆැක්ටරි එක පටන් අරගෙන පළවෙනි මාස 5 ඇතුලේ අපි සාරි 1000ක් එළියට අවුට් කරලා තියෙනවා. අපේ ෆැක්ටරි එකේ ළමයි හදලා තියෙනවා සාරි 1000ක්. අපි ගිය සතියේ තමයි 1000 වෙනි එක හැදුවේ. එතකොට මේ කවුරුත්ම අපෙන් එහෙම මේ වගේ පැචස් තියෙන සාරි ඉල්ලලා නැහැ. පැචස් තියෙන ෂර්ට් ගවුම් එහෙම සරවුන් ඉල්ලන්නේ නැහැ. මොකද කලර් පැච් එකක් කියන්නේ දරුවනේ තේරුම් ගන්න. ඉතින් මෙහෙම තියෙන ඒරියා එකක අර ෆුල් වැක්ස් එක ඇතුලෙන් සමහර විට මේ ඉටි ගාද්දි වෙච්ච අතපසුවීමකින් නැත්තම් නොදැනුවත්කමෙන් අලුත් ආධුනික කෙනෙක් අතින් වෙච්ච දෙයක් වෙන්න ඕනේ. ඉතින් ඒක හරි එක නෙවෙයි. එතකොට හරිම විදිහට දැන් ෆුල් වැක්ස් එකක් උනාට පස්සේ එන්න ඕනේ මෙන්න මෙහෙම. දැන් මම ඔයාලට තව මංගාව දෙක තුනක් තියෙනවා මම පෙන්නන්නම්. මේ ෆුල් වැක්ස් එක එන්න ඕනේ මෙහෙම. ක්‍රැක්ස් ආවොත් ක්‍රැක්ස් ටික එන්න ඕනේ මෙන්න මෙහෙම. හරි මේ ජැකට් පීස් එකක් සාමාන්‍යයෙන් ක්‍රැක්ස් එකනේ අපි යන්නේ. බලන්න මේකේ ක්‍රිස්ටල් ක්ලියර්. සුදු පාට නම් සුදු පාට. ඒ එහෙම තියෙනවා. දැන් මේ අපි එහෙම කරපු මේකෙම සාරි එක දැන් මේකේ බලන්න මේ ක්‍රැක්ස් වැඩි වෙලා තියෙනවා. මෙතන මේ කැපිලා යන කොටස මේක මැහුම් වාටයට යන කොටස. එතකොට ඊටු ටික මේක සාමාන්‍යයෙන් අර ෆ්‍රේම් එකට ගැහුවාමත් වෙන්න පුළුවන් මෙතන පොඩක් කැඩෙනවා වැඩි. මේ ක්‍රැක්ස් නෙමෙයි සාමාන්‍ය මේ ඩිසයින් එක බලන්න. මේක ඇතුලේ කොහෙවත් අර ෂේඩ් වෙලා නැහැ. ඒ කියන්නේ ෆුල් වැක්ස් එක හරියට වෙලා තියෙනවා. මේකේ වෙන්නේ මොකද්ද කියලා අවබෝධයෙන් කරන්න. අවබෝධයක් නැතුව කරන්න එපා මගේ දරුවෝ. ඉතින් ඒ නිසා හරි මම පෙන්නන්න දැන් මේ මගේ ළඟ තව සාරි එකක් තියෙනවා. මේකත් අපේ ගොඩාක්ම යන ඩිසයින් එකක්. ඉතින් ඔන්න දැන් මේ මාකටිං කියලා හිතන්න එපා. මේ සාරි ඕනනම් වෙනම මැසේජ් එකක් අහන්න. හරි දැන් මේකේ බලන්න දැන් මේ කොහෙවත් අර බ්‍රවුන් එක මෙහෙම ෂේඩ් වෙලා නැහැ. මේ ක්‍රැක් එක තමයි. ක්‍රැක් හොඳේ. ට්‍රැක් නෙමෙයි ට්‍රැක් පන්න ගන්න එපා. හරි. මේ ක්‍රැක් එක බලන්න හොඳට. රයිට්. එතකොට මේ ක්‍රැක් එක හරියටම ගන්න මොකද්ද වෙන්න පුළුවන් ගැටලු මොනවාද කියලා අපි බලමු. දැන් මේ ෆුල් වැක්ස් එකක් කරනකොට සමහරලාට ෆුල් වැක්ස් ටූල් එකෙන් අලුතෙන් කරන කෙනෙක්. කලින් ඔයා බ්‍රෂ් එකෙන් කර ඉඳලා ෆුල් වැක්ස් ටූල් එකෙන් අලුතෙන් කරනවා. එතකොට ඔයා ගාන ඉටි ප්‍රමාණය අර ටූල් එක හුරු නැති හින්දා වෙන්න පුළුවන්.
ඊළඟට අලුත් ආධුනික කෙනෙක් ගානකොට බ්‍රෂ් එකෙන් ගානකොට ඔයාලට තේරෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් මේ රෙදි කෑල්ලක අපි මෙහෙම ඇහැට බැලුවට අපිට ඇහැට නොපෙනෙන කෙඳි ගොඩාක් මේකේ තියෙනවා. මේ සියල්ල ආවරණය නොවුනොත් වැක්ස් වලින් මේ පැත්ත වගේම මේ රෙද්දේ අනිත් පැත්තත් ආවරණය නොවුනොත් හරියට මොකක් වෙයිද? එතනට ඩයි එක උරා ගන්නවා. ඩයි එක ඇබ්සෝබ් වෙනවා. රෙසිස්ට් කරනවා කියන්නේ මොකද්ද? වැක්ස් එකෙන් රෙසිස්ට් කරන්නේ මොනවාද? වතුර අවශෝෂණය වෙන එක රෙසිස්ට් කරනවා. බාධකයක් යොදනවා. බාධාවක් දාන වතුර උරාගන්නේ නැති කරනවා. එතකොට හරියට මේ වැක්ස් එක ගෑවුන්නේ නැතොත් මොකක් වෙයිද? එතෙන්ට වතුර උරනවා. වතුර උරනවා කියන්නේ අපි ඩයි යොදන්නේ වතුර මාධ්‍ය කරගෙන. ඒ නිසා ඩයි එක මේකට උරා ගන්නවා. එතකොට සමහර වෙලාවට අපි ෂොප් වලත් දැකලා තියෙනවා මෙහෙම විකුණනවා. ඉතින් වැරදියට හදන්න යන්න එපා. බතිකයක් කරනකොට මේ ක්‍රැක් එක හරියට ගන්න. ඉතින් එකක් තමයි අර වගේ ටූල් එක මාරු වෙච්ච නිසා වෙන්න පුළුවන්. එතකොට අපේ ළමයි දැන් සමහර ළමයි මගේ වැඩ කරන ළමයි සමහර අය පනල් එකෙන්ම ෆුල් වැක්ස් කරනවා. පනල් එකයි බ්‍රෂ් එකයි අරගෙන කරනවා. තව සමහර අය අලුතෙන් ආපුවාම අපි කියනවා මුලින්ම ඔයා පනල් එක ගන්න එපා වරදින්න පුළුවන්. ඒ නිසා ඔයා ඉස්සර වෙලා බ්‍රෂ් එකෙන් අරගෙන ඉස්සර වෙලා එක පැත්තක් දැන් සාමාන්‍යයෙන් අපේ ෆුල් වැක්ස් පාඩම අපි දාලා තියෙනවා අපේ YouTube එකේ නැත්නම් අපි නොමිලේ කරන වැඩසටහන් වලදී අපි කියලා දෙනවා. ඒක මම වෙනම කියලා දෙන්නම්. එතකොට අර බ්‍රෂ් එකකින් එක අතට නිකන් අර හැම අතටම ගන්න තු මම ක්ලාස් එකේ තියෙනවා මේ පිස්සෙක් වගේ ඉටි ගන්න එපා. පිළිවෙලට මෙහෙම ගාගෙන ගිහිල්ලා බ්‍රෂ් පාරවල් නැති වෙන ගානට හොඳට ගාගෙන ගිහිල්ලා හොඳ රස්නේ මේ උෂ්ණත්වය තියාගන්න එක මේ ආධුනිකයට පැටලෙන්න පුළුවන්. ඒතර උෂ්ණත්වය කොහොමද කන්ට්‍රෝල් කරගන්නේ ඒක තේරුම් ගන්න ඕනි. එතකොට ගැවෙන්න ඕනි ඉටි ප්‍රමාණය හරියට ගෑවුන්නේ නැතොත් රස්නේ වැඩියෙන් ගෑවොත් රස්නේ අඩුවෙන් ගෑවොත් මේ ප්‍රශ්න එන්න පුළුවන්. ඊට පස්සේ ෆුල් වැක්ස් ටූල් එක වගේ එකක් යූස් කරද්දී එක පැත්තක් ගාලා අපි ඇති කියලා හිතුව සමහරට අනිත් පැත්ත පැච් වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණා ටික අපි හරියටම අපේ YouTube එකේ අපේ පාඩමේ උගන්ලා තියෙනවා ෆුල් වැක්ස් එක. මම වෙනම ආයෙත් පොඩි වීඩියෝ එකක් ෆුල් වැක්ස් එක ගැන විතරක් මම කරන්නම්. ඉතින් වැරදියට තේරුම් ගන්න එපා. ඩයි පැචස් කියන්නේ ෂේඩ්ස් නෙමෙයි. කලර් ෂේඩ්ස් කියන්නේ වෙන කතාවක්. කලර් ෂේඩ්ස් ගන්න විදිය වෙනම තියෙනවා. අපිට ටයි ඇන්ඩ් ඩයි වලදී ජාවා වලදී ෂේඩ්ස් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි පැස්ටල් ෂේඩ්ස් වගේ ඒවා ගන්නවා. මේ ඉටිබතික් වලදී ලාවර්ණ එහෙම ඒක වෙනම කතාවක්. හැබැයි මේ ෆුල් වැක්ස් එකක් කරද්දී පැච්චලා ඒක ඇතුලේ කලර් එක වදිනවා කියන්නේ ආධුනික කෙනෙක් කරා වගේ පේනවා. ඉතින් කවුරු හරි මේක ප්‍රොඩක්ෂන් එකක් විදිහට එළියට දාලා මේක තමයි නියම එක කියලා කියද්දී චුට්ටක් අවබෝධයෙන් තේරුම් ගන්න ඕනේ දේ තමයි ඇත්තටම ෆුල් වැක්ස් එකක් එන්න ඕනේ අන්න ඒ වගේ. හරි. එතකොට අර පැචස් එනවා නම් ඔයාට ඔන්න ගැටලුවක් අපි හිතමු ඔන්න ඔයා බ්‍රෂ් එකෙන් ගන්න ෆුල් වැක්ස් එක. පළවෙනි පාර කරද්දී ඔයාට තාම හුරු නැත්තම් සෙට් නැත්තම් එක පැත්තක් ෆුල් වැක්ස් කරන්න සම්පූර්ණ රෙද්දම ගන්න අර ෆ්‍රේම් උඩ ෆ්‍රේම් එකේ ඇලෙන්න ඉටි ගන්න එපා. ඒක පුළුවන් නම් ෆ්‍රේම් එකෙන් උඩට ගලවලා අරගෙන අතින් අල්ලගෙන වැක්ස් කරන්න. ඊට පස්සේ සම්පූර්ණ වේලුණාට පස්සේ සාරි අනිත් පැත්ත දාලා ඒ පැත්තත් ෆුල් බ්‍රෂ් එකෙන් ගාන්න. දැන් ඔයාට දෙපාරක් ගාලා සෙට් වෙන්නේ නැත්නම් දැන් අපි ආධුනික ළමයි දෙපාරකින් වැඩේ ගොඩ දා ගන්නවා. සමහර අය පනල් එකයි බ්‍රෂ් එක අරගෙන එකපාරෙන් කරනවා. ඒක පුරුදු වෙච්ච විදිය. දැන් ඒත් බැරි නම් ඔයා මොකද කරන්න ඕනි? සාමාන්‍යයෙන් අපි කියනවා එහෙනම් 3 වතාවක් ගන්න. පළවෙනි පැත්ත ගන්න, අනිත් පැත්ත හරවලා අනිත් පැත්ත ගන්න, ආයෙත් උඩ පැත්ත හරවලා අර කලින් ගාපු පැත්තේ පොඩ්ඩක් ගන්න. මොකද අර කලින් ගාපු එක උඩ දෙවෙනි වතාව ගාද්දි අර ඉටි ටික බුරුල් වෙන්න පුළුවන්. එක පැත්තක ටිකක් ඒක රස්නෙත් එක්ක දිය වෙලා යන්න පුළුවන්. ඒ නිසා ආයෙ ගන්න. හැබැයි බ්‍රෂ් පාරවල් ඉතුරු වෙන කියන්නේ මේක අවබෝධයෙන් කියන්නේ මේ වැඩේ කරන්න කන්සන්ට්‍රේෂන් එක තියෙන්න ඕනේ. එක අවබෝධය එක අරමුණක ඉන්න ඕනේ. දැන් ඔයා බ්‍රෂ් පාරක් ගෑවට පස්සේ පළවෙනි පාර ගෑවට පස්සේ අනිත් පැත්ත ගාද්දි පේන්නේ නැහැ ගෑවුණාද නැද්ද කියලා. එහෙනම් ඒක හුරුව තියෙන්න ඕනේ. දැන් ආධුනික කෙනෙක්ට ඕක කරගන්න බෑ. ඒ නිසා පුරුදු වෙන්න පුළුවන් තරම් ෆුල් වැක්ස් එකක් කරනකොට ක්‍රැක්ස් ලයින්ස් ටික ලස්සනට එන්න අර පැචස් තියෙන එක නිකන් අර ඒක හරි අවුල් ඒ කියන්නේ ඔඩ් දෙයක් ඒ බතික් එකකට එහෙම ඒවා නොෙන්න ෆුල් වැක්ස් එකක් කරන්න. ඉතින් මේ ගැන ඔයාටත් තියෙන අත්දැකීම් ඕනනම් කමෙන්ට් කරන්න. මම ඒකට අදාළ රිප්ලයි එක දෙන්නම් කොහොමද මේක ගොඩ දාගන්නේ කියලා. එහෙනම් ජය වේවා.